ඇයි? ඔබතුමා අත ඒ වාගේද? සියලු චෝදනාවලින් නිදුස් කර නිදහස්. ගම සම්හඳ විකාද? සකද විකද ලිව්වේ නෑ. පහත අනේ අඟලාගේ. කිපොරානේ යනවා. අයියා කමින්දවයි. ඔව් ගලවන්න. ඔව් ගලවන්න. ඔව් කොහොම ගලවන්න? මං හොදලා දෙන්නම්. එදී ඔව් නෑ කිව්වනේ. එදී ගලුවානේ මම හෙළුවේ. අනේ ඔයයි මයි විතරද ඉතින් ඉන්නේ. අයියා මොකේද? ඒකට කැමති. නංගි කිව්වා විතරයි පමරජා. ලස්සනයිනේ. මොන පුතේද? ඔය අමු නැද්ද? නෑ මම නම් කවුරුත් මුණ ගැහුන්නේ නැහැ. මෙතන ඇවිල්ලා බට්ට පැන්න. ආ ඔබතුමාගේ පෙන්න විදිහෙන් නම් හරිම ගම්බීර වැදගත් පුද්ගලෙක් වගේ. ඔව් මම තමයි මේ රට පාලනය කරන රජුන්ගේ ඇමති. අනේ සේනදුත් වෙන වහන්ස අත්තරද කටවරදක් සිද්ධ වුණා නම් මට සමා වෙන්න දෙන්න වෙන ඔබ සේනදුත් වෙන වහන්ස සේනදුත් වෙන වහන්ස දෙකන් සෙන් ධාරිය හිලාගෙන ඔව් මේ පාළු මම්මාවතේ අන්බෙර වතුරට කොබන හේතුවක් නිසාද දෙන්න ඔබතුමාට බරද්දගේ මහන්සිත් ඇති නේද? යන්න ඉන්න බැරුව ඉන්නේ. ආ කඩයක් හොයා යන්නේ. අයි කුසගිරිද? කියන්නේ ගුරුවරේ ඒ කොබන හේතුවක් නිසා සේනදුත් වෙන වහන්ස මේ මහරජතුමාට ඉන්න ලස්සන දූ කුමාරියක්. ලස්සන දෝ කුමාරිකාවියක් ඉතින් කුමාරිට ආසාවක් තියෙන නැටුම් ඉගෙන ගන්නයි පත්තිරිප්පුවේ නැටුම් බලන්නයි. අනේ ගුරෙක් හොයලා දෙන්නකෝ. සේනදුත් වෙන වහන්ස මමත් රැකියාවක් සොයන කෙනෙක්. මමත් උඩරට පහතරට සබරගම නර්තන සියල්ලක් මම ප්‍රගුණ කරලා තියෙනවා. සප්තස්වරේ නඩු ප්‍රගුණ කරලා තියෙනවා. ඒ සේනදුත් වෙන වහන්ස ඔබතුමාට පින් අයි කියනවා පුළුවන් නම් මට රැකියාව ලබා දුන්නොත් සේනදුත් වෙන වහන්ස ගන්න පුළුවන්ද? ඔතන රට පුළුවන් උඩරට පහතරට සබරගම නර්තන සියල්ලක්ම කවුද ඒ දෙන්න ඉෂ්ට කරાવી කියලා. සිංහාසනවල උඩවන්න මගේ පියාණනි. හොඳයි දු කුමාරිකාවියනි. ඔබට මම මාගේ නමස්කාරය මම පුද කරමි. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද කියනවා දු කුමාරිකාවියනි. ප්‍රති ඔබගේ එකම ආශාව සප්තස්වරේ නඩු ඉගෙන ගන්නා වූ නඩු ගුරු සොයාගෙන ඒ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉතින් පියාණනි. දැන් නඩු ගුරු සොයාගෙන ආවද? හොඳයි. අපට අවසරයි මහරජතුමනි වහන්සේ අවසරයි. ඒවා. අයි අර ඉස්සරහට අරගෙන ඉවරලා රාජ්‍ය පැත්තෙන් උපදව් කරන්න. දැන් මෙයා පොඩ්ඩක් මේ අයියා කියන්නකෝ මං ගැන කියන්නේ. මෙයා දෙයන්නාන්ද ආ මේ අකාලෙට හැදිච්ච එක. මේ අර තමයි අර ගොඩ පතයා. ජපංගෝ ඈනු ගහ. කොක් කුමාරි කොක් පොටේකද දිද්දිකේකද කුමාරි පොටේක. කොක් පොටේකද දිද්දි සබුරුදු පරිදි දෙපාර නමස්කාරය කරන්න අවසරයි. දෙපාර අවසර තියෙනවා. කන්න මහසෙනපති නටු ගුරු සොයාගෙන ආවද? එතකොට මේ හැඳින්වීමක් කළාද? අනිවිම නෑද. හොඳයි. අයියා අර දිදිනවා. කන්න මහසෙනපති මේ සදා කොයි සත්තුවක්ද දැල්ලගෙන ආවේ? කන්න මහසෙනපති හොඳයි. කන්න මහසෙනපති දැන් කොහොමද කළ යුත්තේ? දැන් අපි මේ කට්ටියගේ නැතුම් බලමු. ඔව්. කුමාරට ගියමු මේ මිනිස්සු කරන්න කියලා. Oh my goodness.
රාජක සිංහාසනය කාගෙන මම කිව්වනේ ඉස්සරලා. ඔව්. බුද්ධිමත් යුක්තිකරුකව මේ තරකේ නිරීක්ෂණය කරන්න. පොළොවේකට වෙන්නේ නැහැ කුමාරි කාව්‍යදී. ඒ නිසා මාගේ අනුකම්පාව දක්වන්න කුමාරි කාව්‍යදී. එසේනම් මම ඔබට එක රාජකාරියක් කරනවා. ඒ දේශ සිද්ධ කරගෙන මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. කුමාරි කාව්‍යදී ඔබ තුමිය වෙනුවෙන් එක රාජකාරී සිය දහස් ගණනාවක් පාවිච්චි කරන්නම් කියන්න කුමාරි කාව්‍යදී. කුමක්ද මා කළ යුත්තේ? ඔබට පේන්නේ මගේ අර සත්මාල් ප්‍රාසාදයේ. ඒ සත්මාල් ප්‍රාසාදයේ උඩ මහා තලයට ගොස්. ඔබේ දේශ ඉදිරියේ ඒ උඩ මහා තලයට කරන මගේ ජීවිතේ මම නැති කරගන්නවා. ඔබ නැත්තම් මට එපා ජේතනා අතරට ජේතනා එපා. What